නායක්කාර වංශිකයෙකු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට රජවීමට උදව් කළේ පිළිමතලාවේ මහදිකාරම් විසින්. ඒ 1798 වර්ෂයේදී. නමුත් රජු විසින්ම පිළිමතලාවේ මහදිකාරම්ව ඝාතනය කිරීමට සැලැස්සුවා. ඒ පිළිමතලාවේ මහදිකාරම් විසින් තමන්ගේ රජකම නැවත ලබා ගන්නට වෑයම් කරන බවට ඇති වූ සැකයක් නිසාවෙන්. ඉන්පසු එම තනතුර පිරිනමනු ලැබුවේ ඇහැලේපොළ නිලමේ හට. නමුත් ඇහැලේපොළ මහදිකාරම්ගේ ක්‍රියාකලාපය පිළිබඳවත් රජතුමා සැක පහළ කළා. මෙවන් පසුබිමක ඇහැලේපොළ මහදිකාරම් සිදු කළේ බ්‍රිතාන්‍යයන්ගේ සහය පැතීම. ඉන් ඉතාමත් කෝපයට පත් වූ මහරජතුමා අණ කළා ඇහැලේපොළ මහදිකාරම්ගේ දරුවන් සහ බිරිඳ ඝාතනය කරන ලෙසට. මෙම අතිඅමානුෂික ඝාතනය නිසාවෙන් උඩරට රදළවරුන් සහ නිලමේවරුන් රජු කෙරෙහි ඉතාමත් අප්‍රසාදයට සහ කෝපයට පත් වුණා. අවසානයේදී සිදු වූයේ මෙම රදළවරුන් සහ නිලමේවරුන් බ්‍රිතාන්‍යයන්ට එකතු වීම. මේ දැනගත් මහරජතුමා කන්ද උඩරටින් මැද මහනුවරට පලා ගියා. රජතුමා පලා ගොස් සැඟවී සිටි ස්ථානයේ බ්‍රිතාන්‍යයන්ට දැන ගැනීමට අවශ්‍ය මූලික මෙහෙයවීම් කටයුතු සිදු කළේ ඇහැලේපොළ මහනිලමේ විසින්. අවසානයේදී 1815 පෙබරවාරි 18 වෙනිදා රජතුමා බ්‍රිතාන්‍යයන්ගේ අත්අඩංගුවට පත් වෙනවා. පසුව 1816 වර්ෂයේදී රජතුමා වෙල්ලෝර් ප්‍රදේශයට පිටුවහල් කරනු ලබනවා. එහි වසර 17ක කාලයක් සිරකරුවෙකු ලෙස රැඳී සිටි රජතුමා 1832 වර්ෂයේ ජනවාරි 30 වෙනිදා ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්.